ඔබේ ගර්භණී ගමන කියන නවතම වැඩසටහන් මාලාවත් සමගයි ඔබ මේ සම්බන්ධ වෙලා සිටින්නේ. ඉතින් අද දවසේත් අපව දැනුවත් කරන්නට අපේ වෛද්‍යතුමා ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා අපත් සමග සම්බන්ධ වෙනවා. ඉතින් අපි පසුගිය වැඩසටහනින් අපි වෛද්‍යතුමාගෙන් අසා දැනගත්තේ යම්කිසි කාන්තාවක් ගර්භණී වීමට සැලසුම් කරනවා නම් එවැනි කාන්තාවක් සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියන එක. ඉතින් එහිදී වෛද්‍යතුමා විවිධ කරුණු පිළිබඳව අපිට දැනුවත් කරා. විශේෂයෙන්ම මුලින්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මුණ ගැසී යම් පරීක්ෂණ සිදු කරගත යුතුයි කියලා කිව්වා. එමගින් ඔබට පුළුවන් කිව්වා ඔබ ගර්භණී වීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයක පසු වෙනවද කියන එක දැනගන්න. ඊට පස්සේ ඔබේ වයසත් අනුව ඔබ මාස 3ක 6ක හෝ අවුරුද්දක කාලයක් ස්වභාවික ලෙස ගැප් ගැනීමට උත්සාහ කරන්න කියලාත් කිව්වා. එහෙම නැති වුණොත් වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න කියලා තමයි කිව්වේ. ඉතින් මේ පිළිබඳ වැඩිදුර විස්තර ඔබට පුළුවන් ඒ වීඩියෝව නැරඹීමෙන් දැනගන්නට. ඒ ලින්ක් එක අපි ඔබට මේකේ ලබා දෙන්නම්. ඉතින් හොඳයි. එහෙමනම් අද දවසේ අපි වෛද්‍යතුමාගෙන් අසන්නේ මෙන්න මෙවැනි ප්‍රශ්නයක්. වෛද්‍යතුමනි, දැන් යම්කිසි කාන්තාවක් ඒ කියපු ආකාරයට ගැප් ගැනීමට සැලසුම් කරලා ඒ උත්සාහ කරත් එය අසාර්ථක වුණා නම් එවැනි කාන්තාවකට එවැනි යුවලකට තිබෙන වෙනත් විකල්ප ප්‍රතිකාර ක්‍රම මොනවද? right ඒක අපි එතකොට දැන් මම කිව්වාගේ ඉස්සලා වීඩියෝ කිව්වාගේ අපි බබෙට try කරන්න ඕනේ. ඒක ඒ කපල් එක තමයි දන්නේ ඒක කොයි විදිහට try කළාද කියන එක. ඒකට සාමාන්‍ය අපි කියන්නේ සතියේ දෙපාරක් තුන් පාරක් පීරියඩ් නැති සති තුනේ මාස 3ක් හෝ 6ක් හෝ අවුරුද්දක් යන කාල තුලදී 40 60 80 වෙනකන් තියෙනවා. try කරලා pregnant වුනේ නැත්නම් අපි හිතනවා ඩොක්ටරෙක් හම් වෙලා ඒක ගැන ප්‍රතිකාර කරන්න ඕනේ. ඒ වගේම තමන්ගේ පීරියඩ් හරියට මාස වෙන්නේ නැත්නම් මොකද මාස පීරියඩ් වෙන්නේ නැති කට්ටියකින් 90%කට ඩිම්බ පිට වෙන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම තමන්ගේ ඒ කියන්නේ හස්බන්ඩ්ට අපි හිතමු කමුල් ගාය වගේ රෝගී තත්ත්ව අවුරුදු 10 14 හැදලා තියෙනවා වෙන ඔපරේෂන්ස් මොන හරි උෂ්ණ කෝෂ ආශ්‍රිත කරලා තියෙනවා. ඒ වගේම අපිට සෙක්ෂුවල් ප්‍රශ්න තියෙනවා නම් අපිට ඉක්මනින් ප්‍රතිකාර ගන්න සිද්ධ වෙනවා. මේ කිසිම ප්‍රශ්න නැති කට්ටිය ගැන මම කතා කරන්නේ. ඒ කට්ටිය එහෙම වුණාට පස්සේ අවුරුදු ගණන් ඒක ගැන වේස් කරන්නේ නැතුව ඩොක්ටරෙක් හම් වෙලා ඒ ගැන ප්‍රතිකාර කරනවා. ඒක එක කපල් එකට දෙන ප්‍රතිකාර ගොඩාක් වෙනස්. ඒ වගේම අපිට ගොඩාක් ක්‍රම තියෙනවා ලංකාවේ සහ පිට රටවල් වල බබයල් හදෙන්න නැති කට්ටිය බබලා ලබා ගන්න. ඒ වගේ මම මෙතන දෙන්න අවවාදයක් තමයි ඒ කියන්නේ අපි කියන ડોක්ටර් shopping එක ලොක් කරනවා ඊළඟ ડોක්ටර් එකට එහෙම නැතුව තමන්ගේ ඒ ලංකාවේ හෝ ඕනම රටක අපිට දැන් උදාහරණයක් ලංකාවේ ගත්තොත් එහෙම බබෙක් හදන්න කොච්චර දුරට අපිට try කරන්න පුළුවන්ද කියන එක ආර්ථික තත්ත්වය මත රඳාපවතිනවා. මොකද අපි කියන්නේ IVF තමයි අපිට තියෙන අන්තිම කෙරවල ඒක කරන්න ලංකාවේ දැනට මිලියන 2-3ක් යනවා. ඒක තාම රාජ්‍ය රෝහල් වල අපිට ෆ්‍රී සම්පූර්ණ ෆ්‍රී සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි ගත්තොත් IVF කරන්න ඕන කපල් 200ක් ගත්තොත් එක්කෙනාටයි IVF කරන්න වත්කම තියෙන ලංකාවේ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී ගොඩක් කට්ටිය කියන්නේ දේවාල ගානේ, පන්සල් ගානේ, පල්ලි ගානේ, එහෙම නැත්නම් වෙන ආයුර්වේද ඊළඟට සාරිතව ડોක්ටර්ස්ලා ඒ වගේ ડોක්ටර්ස් ගොඩාක් ළඟට යනවා. තමන්ගේ ඇඟට ගොඩාක් අනවශ්‍ය බෙහෙත් ආදිය අනුමත කරගන්නවා. එහෙම නැතුව තමන්ගේ ආර්ථික තත්ත්වය මත කොච්චර දුරට try කරනවද කියලා තියෙන්නේ කියලා කපල් එකක් විදිහට ඒ යන්න පුළුවන් උපරිම දුරට ගිහිල්ලා ඒක සාර්ථක වෙන chance එකක් තියෙන 100 එක වගේ කතා විදිහට 30 ඉඳලා 80 වෙනකම්. ලෝකෙක වත් 100% එකක් නැහැ. ඒ වගේම බිඳුව කියන්නේ සමහර කාන්තාවන්ට අපිට කියන්න බිඳුවයි කරන්න දෙයක් නැහැ කියලා. ඒ වගේ ඒක අපි තේරුම් අරගෙන එහෙම නැතුව අර ડોක්ටර් ලයි කොහම යා ළඟටයි මේ ડોක්ටර් ළඟට ගියා කියලා අන්තිමට තමන්ගේ මුදල් කාලය සහ තමන්ගේ ඇඟ ගොඩාක් එක බෙහෙත් වර්ග වලින් අනවශ්‍ය ලෙස ඒක හානිදායක කරගෙන යන එක විතරයි වෙන්නේ. ඒ නිසා අපි ඒකල සාමාන්‍ය මේ මුල් ක්‍රියාවලියම අවුරුද්දක් ඇතුළත තීරණය වෙනවා. අවුරුද්දක් ඇතුළත ප්‍රෙග්නන්ට් වෙනවා ප්‍රතිකාර කරලා මුන් නැත්තම් IVF එකට යනවා. IVF යන්න බැරි ඉතින් නවත්තලා තමන්ට කැමති විදියක් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම බබෙක් අරගෙන හදාගන්න එක එක්තරා ඔප්ෂන් එකක්. අපේ ලංකාවේ ඒක එච්චර ප්‍රතිතල ලැබුණාට වෙන රටවල බොහොම කොමන්ලි සිදුවෙන දෙයක්. ඒ නිසා මේ අපි කොහෙද නවතින්න කියන එක තේරුම් අරගෙන හරි වෛද්‍යවරුන් ළඟට ගිහිල්ලා ඒ ප්‍රතිකාර කරගෙන ඒ අවශ්‍ය ලෙස එක ගන්න ඕනේ. ඒ වුණාම ඉතින් මට එක ලෙඩ එකට මොකද්ද වෙන්නේ කියලා කියන්න බෑ. ඉම්පෝන්ට් එක තමයි මාස 3ක් 6ක්
හෝ අවුරුද්දක් try කරලා pregnant වුනේ නැත්තම් ප්‍රතිකාරයක් සඳහා යොමු වෙනවා. අපි මේ වලදී අපි බබෙක් හදන්න උදව් කරන ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් පළවෙනිමත් පටන් ගන්නේ ඩිම්බ මෝරන්න බෙහෙත් දීලා. එයාගේ අනිත් දේවල් ඔක්කොම හොඳ නම් ඩිම්බ මෝරන්න බෙහෙත් දෙනවා. ඊට පස්සේ අපි එකතු වෙන දවස් දෙනවා. ඒක හරිය ගියේ නැත්තම් අපි සාමාන්‍යයෙන් කරන්නේ ඩිම්බ මෝරන්න බෙහෙත් දීලා අපි කියනවා යාගේ ටියුබ් දෙක හොඳ නම් ටියුබ් ටෙස්ට් එකක් වගේ කරලා ටියුබ් දෙක හොඳ නම් අපි කියන්නේ ස්වාම පුරුෂයාගේ ඒ අපි කියනවා ශුක්‍රාණු වර්ගන එක තැම්පත් කිරීමක් කරනවා. ඒකේ හොඳම මේ ශුක්‍රාණු ටික අරගෙන ඒකට කියනවා IUI කියලා. ඒක ගර්භාෂය ඇතුලේ තැම්පත් කිරීමක් කරනවා. එහෙම අපි සාමාන්‍යයෙන් කියන්නේ එංගලන්තයට 6ක් කරන්න කියලා එක දිගට 6ක් කරපුවා 70% chance එකක් තියෙනවා pregnant එක. එහෙම වුණ නැත්තම් එතනින් එහාට ඒක නවත්තලා IVF එකට යන්න ඕන කියලා තමයි දැන් ගොඩක් වෙලාවට කියන්නේ. ඉතින් ඒ වගේම අපි හිතමු සමහරවිට අපේ ලංකාවේ වුණත් අපි හිතමු පිරිමියාගේ ශුක්‍රාණු ලොකු ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට දැන් තියෙනවා ස්පර්ම් බැංක්ස් කියලා. ඒවල ස්පර්ම් ඩොනේට් කරපුවා තියෙනවා. ඒ ස්පර්ම්ස් අරගෙන දාන්න පුළුවන්. ඒතර එහෙම බබාලා හදා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ ඉතින් අල්ටිමේට්ලි දෙන IVF කියන එක. ඉතින් IVF එකේදී අපිට ගොඩාක් ක්‍රම තියෙනවා. ඉතින් අපිට තමන්ගේම ඩිම්බ අරගෙන තමන්ගේ ස්වාම පුරුෂයාගෙන් ඒව සංසේචනය කළා. ඉතින් අපි කියන ටෙස්ට් ටියුබ් එකක් හදලා ඒ ප්‍රෙග්නන්සි ගර්භාෂය තැම්පත් කිරීම තමයි IVF එකේ කරන්නේ. ඒකෙත් එතකොට එහෙම කරන්න පුළුවන් වෙන කාගේ හරි කාලයක්ම සම්පූර්ණයෙන්ම දාන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ඩිම් වලට වෙන පුරුෂයෙක්ගේ මේව දාන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කාන්තාවකගේ මේ ඩිම් වලට පුරුෂයාගේව දාලා කල් හදලා දාන්න පුළුවන්. ඒ වගේම කල්යක් හදලා තමන්ට ගර්භාෂය නැත්නම් තමන්ගෙන් හදලා වෙන කෙනාගේ හරි තැම්පත් කරන්න පුළුවන්. ඒක කියන සරගසි කියලා. ඉතින් මේ වගේ විවිධාකාර ක්‍රම තියෙනවා. ඒක එක්කෙනාට අවශ්‍ය ක්‍රමේ සහ සුදුසුම් ක්‍රමයේ තෝරගෙන ඒ වෙලාවේ තීරණයක් ගන්න පුළුවන්. IVF එක අපි සාමාන්‍යයෙන් පළවෙනි පාර සාර්ථක වෙනම chance එක නැති වෙන්න පුළුවන්. ඒ සාමාන්‍ය නමුත් ඒක හැම එකකට වියදමක් යනවා. නමුත් usually කියන්නේ අපි ඩිම්බ ගොඩක් අරගෙන කලල ගොඩක් හදා ගන්නවා. අරගෙන ඊට පස්සේ කරන IVF නැත්නම් තැම්පත් කිරීම වලට අරතරම් මුදලක් වැය වෙන්නේ නැහැ. නමුත් ඉතින් ඒකත් දෙපාර තුන් පාරක් කරලා හරි ගියේ නැත්නම් ඉතින් අපි කොහේ හරි එක නවත්තන්න ඕනේ. මොකද නවත්තලා ඊට පස්සේ ඉතින් බබේ කරගෙන හදා ගන්න ඕන විදිහට. ඕ දැන් ඉන්න විදිහට ජොලි ඉන්නවා. මොකද දැන් ගොඩාක් ලංකාවේ අලුතෙන් කපල්ස් ගත්තොත් එහෙම ගොඩක් කට්ටිය බබාලා හදන්නේ නැහැ. නැත්නම් හදන්න මේ බඳින්නෙත් නැහැ සමහර කට්ටිය. ඉතින් එහෙම අපි දුක් වෙන්න ඕනේ නැහැ. ඒ නිසා මේ ඉම්පෝර්ටන්ට් එක තමයි කපල් එකක් විදිහට ඔය දෙන්න තීරණය කරගන්න එක. ඒ වගේම බබාලා හදන එක ඕන හදන එක ඕ අනිත් දේවල් තමන්ගේ වටේ ඉන්න කට්ටියට මේ මොනවාද අවශ්‍ය විදිහට මේක වෙන්නේ. ඒක තමන්ට ඕන විදිහට සහ කපල් එකට ඕන.